ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවල හැමෝටම ජයග්‍රාහී වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් T20 තරඟාවලියේ තුන්වන සහ අවසාන T20 තරඟය තමයි අද රාත්‍රියේ 7ට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තිබෙන්නේ. මේදී දෙරට අතර පැවති පළමු T20 තරඟය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණේ තරඟ පරාජයට පත්වීමක් පමණයි. ඒ කියන්නේ සියලු බලාපොරොත්තු පොදු බැඳගෙන කණ්ඩායම වෙනස් කරමින් පුහුණුකරුවන් බඳවා ගනිමින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයට පැමිණියේ. නමුත් ප්‍රතිඵලය උනේ එකම දේම තමයි. ඒ කියන්නේ තරඟ පරාජය පමණයි. කෙසේ නමුත් ඒ තරඟ පරාජය මැද්දෙන් දෙවන T20 තරඟයේ පසුගිය 9 වෙනිදා තමයි පැවැත්වීමට නියමිත තිබුණේ. නමුත් පැවති අයහපත් කාලකුණ තත්ත්වය, ඒ කියන්නේ ඇදැල්ලුණු වර්ෂාපතන නිසා තරඟයට කිසිදු පන්දුවක් නොයවාම අතහැර දැමීමට තරඟ තීරකවරුන් තීරණය කර තිබුණා. ඒ සමගින්ම තරඟ දෙකක් නිමාවටපත් වෙද්දී පාකිස්තානු කණ්ඩායම තමයි 1-0ක් ලෙස මෙම T20 තරඟාවලිය තුල ඉදිරියෙන් සිටින කණ්ඩායමකට පත් වුණේ. ඒ කියන්නේ අද පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකාවට වගේම පාකිස්තානට තාම තීරණාත්මක. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මන්ද යම් කිසියකින් මෙම තරගයත් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණොත් පාකිස්තානු කණ්ඩායම තරඟ තුනකින් යුත් T20 තරඟාවලිය තුල 1-0ක් ලෙස මෙම T20 තරඟාවලිය ජයග්‍රහණය කරනවා. ඒ නිසාම තමයි මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීම වැදගත් වන්නේ. එසේ වුවහොත් අපට හැකියාව තිබෙනවා මෙම T20 තරඟාවලිය එක ටිකක් ලෙස සම තත්ත්වයෙන් නිමාටපත් කරන්න. ඒ කියන්නේ අපි මෙම තරගයේ පරාජයටපත් වෙනවා, T20 තරඟාවලිය පරාජයටපත් වෙනවා. ජයග්‍රහණය කරොත් සම තත්ත්වයෙන් නිමාටපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. වගේම වර්ෂාව නිසා යම් කිසියකින් තරගයේ අතහැර දැමුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන්නේ තරඟාවලිය පරාජයටපත් වීම පමණයි. කෙසේ නමුත් පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 11 දෙනාගෙන් මෙම තරගයට වෙනස්කම් දෙකක් සිදු වෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ පන්දු යෑමේ බලයනේ ශක්තිමත් කරමින්. මෙදී පළමු තරගයට ක්‍රීඩා කළ කලකට පසුව තමන්ගේ ස්ථාන ස්ථිර කරගත් රංජය සිල්වා ඔහු පන්දුවෙන් වැඩි තාක් දුරට දස්කම් දක්වද්දී ප්‍රතිකරණ අංශෙන් ඔහුට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 10ක් පමණ. නමුත් ඔහු කණ්ඩායමට කැඳවුවේ මුල් පන්දුවාර කිහිපය තුළ පන්දුවාල යොමු කිරීමේ බලාපොරොත්තු වෙන නමුත් ඔහුට පන්දු යෑමට සිදු වුණේ අවසාන පන්දුවාර කිහිපය තුළ. කෙසේ නමුත් මෙම තරගය තුළදී නායකයෙක් වශයෙන් දසුන් සානක ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඔහුගෙන් ගත යුතු දේ ලබා ගන්නේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් එහෙනම් ඒ සියලු කරුණු කාරණා මැද්දේ අපි බලමු අද පැවැත්වෙන තරඟ තුනකින් උත් T20 තරඟාවලියේ තුන්වන වගේම අවසාන T20 තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන ක්‍රීඩකයන් 11 දෙනා කවුරුන්ද කියලා. සුපුරුදු පරිදි මෙම තරඟය තුලත් පැතුම් වගේම කමිල් මිෂාර ආරම්භක පිටිකරන විදිහට කටයුතු කරන අතර අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කුසල් මෙන්ඩිස්. ඒ වගේම අංක 4 ස්ථානයේ කලකට පසු තමන්ගේ ස්ථානය ස්ථිර කර ධනංජය සිල්වාම ක්‍රීඩා කරන අතර කුසයනි පෙරේරාට මෙම තරඟය තුලත් විවේකයක් ලබා දීමට තමයි තීරණය කර තිබෙන්නේ. ඒ වගේම අංක 5 ස්ථානයේ චරිත අසලංග ක්‍රීඩා කරද්දී නායක දසුන් චානක ක්‍රීඩා කරන්නේ අංක 6 ස්ථානයේ. ඒ වගේම අංක 7 ස්ථානයේ තුන් නිරව ක්‍රීඩක ජනිත් ලීනිග ක්‍රීඩා කරනවා. ඔහු තමයි පළමු T20 තරඟයේද ලකුණු 40ක් ලබාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකර බවට පත් වුණේ. ඊට අමතරව වනදු අසරංග තුන් නිරව ක්‍රීඩකයෙකු විදිහට අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරද්දී අංක 9 ස්ථානයේ ක්‍රීඩා කරනවා මෙම තරඟයට මයිස් තීක්ෂණ වෙනට දුනිත් වෙල්ලාලගේ. ඊට අමතරව අංක 10 ස්ථානයේ දුස්මන් චමීර ක්‍රීඩා කරද්දී නුවන් තුෂාර වෙනට මෙම තරඟයට ක්‍රීඩා කරන්නේ මාතිස්ස පතිරණයි. ඉතින් මේ වෙනස්කම් සමගින් තමයි අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසෙන්නේ. ඉතින් අය බලාපොරොත්තු වෙනවා ලෝක කුසලන පෙනෙන මානෙදී තිබෙන මෙම T20 තරඟය තුල ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් ජයග්‍රාහී රිද්මය සොයා ගනිමින් මෙම තරඟයේ ජයග්‍රහණයකම නිමාටපත් කරાવી කියලා. ඉතින් එහෙනම් රැඳෙන අපිත් එක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.